තෙරුවන් සරණයි පින්වත් හැම දෙනාටම වෙනද වගේම අදත් අපේ දහම් පණිවිඩ ශ්‍රවණය කරන පින්වත් හැම දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් වූ දහම් පණිවිඩ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි කියා දෙන්න යන දහම් පණිවිඩය තමයි අංගුත්තර නිකායේ පංචක නිපාතේ අභින්න පච්චවෙක්කන සූත්‍රයේ වගේම මජ්ක්‍ධිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ එන උතුම් ගාථා රත්නයක් ගාථා පාඨයක් තමයි අද අපි මාතෘකා කරගෙන තියෙන්නේ. ඒ තමයි පින්වත්නි කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. මේ උතුම් වූ ගාථා රත්නයෙන් කියවෙන මූලික අදහස වෙන්නේ මේ ලෝකයේ සත්වයා උපදින්න මේ ලෝක ධාතුන්හි සත්වයා සංසාරයට බැඳෙන්න උපදින්න මරණයට පත්වෙන්න මේ සියල්ලටම හේතු වෙන්නේ කර්මය. ඒ කොහොමද කියනවා නම් ඇත්තටම ගත්තොත් මමත්වයේ කියන මෝහාන්ධකාරය නිසා කම්මස්ස කෝමි කියන්නේ කර්මය මා සතු දෙයක් කියන එක. කම්ම දායාදෝ කියන්නේ මම කර්මය උරුම කරගත් අයෙක් කියන එක. කම්ම යෝනි කියන්නේ කර්මයම මගේ උපතට හේතු වෙනවා කියන එක. කම්ම බන්දු කියන්නේ කර්මය මගේ ඥාතියාද වෙනවා කියන එක. කම්ම පටිසරණෝ කියන්නේ කර්මය මගේ පිළිසරණ වෙනවා කියන එක. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා කියන්නේ මම යම් කර්මයක් කරන්නේද යහපත් හෝ අයහපත් කුසල් හෝ අකුසල් එහි විපාකය ගෙන දෙන්නේ ඒ කර්මයට අනුවමයි කියන එක. තස්ස දායාදෝ භවිස්සාමි කියන්නේ අර සඳහන් කළා වගේම එහි උරුමකාරයා වෙන්නේ මමමයි කියන එක. ඒ නිසා මේ උතුම් වූ දහම් පණිවිඩය ශ්‍රවණය කරන පින්වත් ඔබ කර්මය කොතරම් භයානකද කර්මය කොතරම් විපාක ශක්තිය නැති කරනවද කියන වග සසරෙහි හේතු දැන අවබෝධ කොටගෙන උතුම් නිවන් පූරණයට කටයුතු සලසන්නට උතුම් පාරමී ගුණදම් පුරන්නට හැම දිනාටම සියලු ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. නුවණින් සත්‍ය සොයා යමු.